තාත්තේ මගේ හීනේ හැබෑ වෙලා. හලෝ ගයිස්. ඉතින් ඔයාලා පේන්නේ නැති මේ තමයි අපි වීඩියෝ කරන තැන. මොකද්ද බං ඔය කරන විකාර වැඩේ තේරුම? අයියෝ තාත්තේ කෑ ගහන්න එපා. මම වීඩියෝ කරන ගමන් හිටියේ. වීඩියෝ මොනවද බං ඔය වීඩියෝ කරලා අපිට හම්බෙන රෙද්දවල්? අයියෝ තාත්තලුවා කිව්වට තේරෙන්නේ නැහැ. මං ගේමක් ගහලා පෙන්නන්නම්කෝ. අනේ උඹ ගහන ගේම රස්සා කරත් යන්නේ නැතුව දෙදෙට් වෙලා කාලකන්ණියා වගේ ඉන්නවා. එහෙම තාත්තෙන් වගේ එකපාරට උඩ යන්න බෑ. මට පොඩි කාලයක් දෙන්නකෝ. මම මේ කරලා පෙන්නන්නම්. ගෙදර කන්න ආල්පහේවත් නැහැ බං. මටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. මාත් දැන් වයසයිනේ. ආම් බලන්න මේ යාළුවත් වෙනවා. උනා රස්සාවක් කරලා ලස්සනට ජීවත් වෙනවා බං. මොකද තාත්තයි පුතයි උදේ පාන්දර රණ්ඩු වෙන්නේ. බලන්න පුතේ මූ රස්සාවකට යන්නෙත් නැහැ. ෆෝන් එක ඔබ කාලකන්ණියෙක් වගේ ඉන්නවා. අයියෝ තාත්තේ මම වීඩියෝනේ කරන්නේ. අනේ උඹ කටවානේ හිටාන්කෝ. අනේ පුතේ මූට රස්සාවක් වෙලා දීයන්කෝ. අයියෝ තාත්තේ මට රස්සාවක් ගන්න බෑ. මම පොඩි කාලේ ඉඳලා ආසම් මේකටනේ. මට මේක ගන්න ඉඩ දෙන්න. මේ තාත්තා කියනා වගේ වරෙන්ක යන්න මාත් එක්ක වැඩට. ඇයි බං මම මේ ගේම් එක කාටවත් තේරෙන්නේ නැත්තේ? මම පොඩි කාලේ ඉඳලා කට්ට කන්නේ. මගේ ඉන්ට යන්නනේ. අනේ පුතේ මූට තේරුම් කියලා දීලා වැඩක් නැහැ. ඔබ ඵලයන් රස්සාවට. මචං උඹලා තාත්තා කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. තාත්තට දැන් රස්සාවක් කරන්න බෑනේ. මං ගිහින් එන්නම් ඈ. සුපුන් ඇයි බං? මචං උඹට පාර්සලයක් ඇවිල්ලා බං මොකක්ද දන්නේ? අඩෝ මගේ හීනේ හැබෑ වෙලා බං. තාත්තේ මගේ හීනේ හැබෑ වෙලා. මොකද බං කෑ ගහන්නේ? තාත්තේ මම මෙච්චර කල් මහන්සි වුණේ මේක ගන්න. අද ඒ හීනේ හැබෑ වුණා තාත්තේ. මොකද්ද ඔය? කොහොදියම් බලන්න. තාත්තේ ලස්සනයි නේද ඒක? මොකද්ද බං මේ බඩකඩත් වෙන පුළුවන් උඹට ජීවත් වෙන්න. මෙන්න මේක විසි කරලා දාන්න. මේ රෙද්දවල් අතාරලා දාලා අර කොල්ලත් එක ඵලයන් රස්සාවට. මාමේ මෙන්න මේ ඇඩ්‍රස් එක දැන් දන්නවද? කෝ බලන්න පුතේ මොකද්ද නම? මිස්ටර් සුපුන් හේවා විතාරණ කියලා කෙනෙක්. සුපුන් ඒ මගේ පුතානේ. ඔයාගේ පුතාද? අපිට එයා පොඩ්ඩක් හම්බෙන්න වෙයිද? ඇයි මහත්තයෝ අපේ එකා හොයන්නේ මොකක් හරි වරදක්වත් කරලාද? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. අර එන්නේ මහත්තයෝ මගේ පුතා. පුතේ උඹ හොයාගෙන මහත්තයෙක් ඇවිල්ලා. මේ ඉන්නේ. මම ඔයාගේ වීඩියෝ ගොඩක් බලලා තියෙනවා. ඇයි මහත්තයා මාව වහගෙන මෙහෙ ආවේ? මාව එව්වේ අපේ කම්පැනි එකෙන්. අපිට දෙන ආටිකල් ලොකු වැඩක් කරගන්න. මට ඒක වැඩක් කරගන්න. ඒ මොකද්ද මහත්තයා ඒ? අපේ කම්පැනි එකේ ප්‍රමෝෂන් වීඩියෝස් වලට YouTubersලා 10 දෙනෙක් තෝරගත්තා. ඒ 10 දෙනා අතරින් ඔයත් තේරිලා ඉන්නවා. ඔය ඇත්තමද මහත්තයා? ඔයාට තියෙන්නේ මාසෙට කන්ටෙන්ට් 3ක් හදලා අප්ලෝඩ් කරන්න විතරයි. අපි ඔයාට එක වීඩියෝ එකකට 50000 ගානක වෙනවා. මොනවා? එක වීඩියෝකට 50000? ඔය ඇත්තමද මහත්තයෝ? ඔව් තාත්තේ. ඔයාගේ පුතා මෙහෙම හිටියට හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. තාත්තට දැන්වත් තේරෙනවද? මම රස්තාවට නොගින් මහන්සියනගේ ප්‍රතිඵල. තාත්තා කිව්වා වගේ මම හැමදේම අතහැරලා රස්තාවට ගියා නම් අද මට මේ දේවල් හම්බෙන්නේ නැහැ තාත්තේ. ඉතින් තාත්තේ ඒ නිසා තමන්ගේ දරුවෝ මොනවද කැමති කියලා බලලා ඒ දේ ගන්න ඉඩ දෙන්න තාත්තේ.